before after වෙනස පෙන්වන්න මම ආවා. මේ පේනවද? ඇත්තටම පොඩ්ඩක් කොණ්ඩෙට පණ ගතියක් ගහලා එනවා ඒ වටික එකේ hair cream එක use කරාට පස්සේ. ඒ තමයි before after වෙනස. එහෙම ලොකුවට නම් පේන්නේ නැහැ before after වෙනස කියලා. see? අර රිලැක්ස් කරලා තියෙන කොණ්ඩෙත් නිසා චුට්ටක් අර පොඩක් අර පණ ගහලා තියෙන ගතියක් කොණ්ඩේ තියෙනවා. ඉතින් ඇත්තටම මේ මම ඔයාලට ප්‍රොමෝට් කරන්නේ නැහැ. වටික එක ගිහින් ගන්න ඒ hair cream එක දාන්න ඒක මාර හොඳයි ඔළුවට අරකයි මේකයි කියලා. හැබැයි ඒකේ තියෙන මට දැනෙච්ච benefit එකක් තමයි ඔළුව ඒක දාලා ටික වෙලාවක් යනකොට මේ හරියට cool වෙනවා. cool වෙනවා කියනවා මගේ ඔළුව ඇත්තටම ඉක්මනට heat වෙන කෙනෙක්. එතකොට ඒ වගේ දෙයක් use කරන එකෙන් චුට්ටක් අර ඔළුවේ heat ගතිය අඩු කරගන්න පුළුවන් මට. මේ මම දාපු දෙවෙනි දවසේ මට හිතනවා දිගටම දාන්න අර මං කිව්වේ මම මගේ night time routine එක day time එකේ මම මොනවා හරි special දෙයක් කරනවා නම් ඒකේ routine එක සහ මේ hair cream එකේ routine එක අරගෙන එන්නම් ඔයාලත් එක්ක බෙදා ගන්නම් කියලා කිව්වේ. කියන්න හේතුව අතන ඔයාලත් එක්ක මම ඒක බෙදාගද්දී මම ඒක කරනවානේ. ඒ නිසා තමයි මං හිතුවේ එහෙම කරන එක හොඳයි කියලා. ඊට පස්සේ මම අද රැඩ් පොඩි වීඩියෝ එකක් කරනවා. මගේ night time routine එක මම දැන් වොෂ් එකක් දාගෙන ආවා. හැබැයි නිදාගන්න කිට්ටු වෙලා ඕනම මොන්ස්ටර් ගිහලා වොෂ් එකක් දාලා දත් මැදලා ඔය කරන්න තියෙන ඔක්කොම ටික කරලා නිදාගන්නේ. ඉතින් මමත් එහෙම තමයි. ඉතින් මං හිතුවා ඇත්තටම මෙහෙමයි night time routine එක කියලා මම හැමදාම ඔය දේවල් කරන්නේ නැහැ. හැබැයි දැන් මට පේනවා මගේ මූණේ තියෙන patches සහ incense වල පේනවද? මම හිතන්නේ කැමරාවට පැහැදිලිව පේනවා ඇති. මං කලින් කිව්වා වගේ මං කලින් ගොඩක් සුදු කෙනෙක් නෙමෙයි සාමාන්‍යයෙන් තලයිලොජ් කෙනෙක්. ඊට පස්සේ ටිකක් මම ගැන හිතලා චුට්ටක් සුදු වෙලා එහෙම හිටියා. පස්සේ කැම්පස් එකේ වැඩ මගේ වැඩ I'm exhausted. ඉතින් මගේ දේවල් මම අතින් මිස් වෙන්න ගත්තා සහ දැන් මේ දවස් ටිකේ අපේ අයියත් එක්කම මේ යාළුවා යන උඩවල යනවා. යාළුවා යන උඩවල යනවා. මාරුවෙන් මාරුවට පිච්චෙන තැන් වලමයි යන්නේ. මේ මදුවට යා රූෆ් එකත් අරගෙන යන්නේ. හොඳටම පිච්චෙනවා. ඉතින් පේනවනේ. හැම ගොඩක් පිච්චිලා තමයි තියෙන්නේ. මූණක් සුදුවට තියාගන්න බැහැනේ ළමයි. ඉතින් මම හිතුවා මං සාමාන්‍යයෙන් රූටීන් එකක් කරනවා කියලා හිතුවට මට ඒකට වෙලාවෙන් කරගන්න හරි අමාරුයි. මට ඇති වැඩකුත් නෑ. එහෙම ලොකුවට ඇති වැඩකුත් නෑ. මේ දවස්වල මම වැකේෂන් වල ඉන්නේ. හැබැයි කරන්න බෑ. කම්මැලි. ඉතින් මං හිතුවා මේ වගේ වීඩියෝ එකක් අරන් ඇවිල්ලා ඔයාලත් එක්ක එක බෙදාගෙන කරද්දි මං අනිවාර්යෙන් කරනවානේ. ඒක බෙනිෆිට් එකක් මට සහ බලන ඔයාලටත් ඒකෙන් ගන්න මොන හරි ටිප්ස් එකක් තියෙනවා නම් අරගත්තම මේක ඔයාලටත් බෙනිෆිට් එකක් වෙන්න පුළුවන්. ඒ හින්දා අද ඉඳන් මම මගේ night time routine එක ඔයාලත් එක්ක බෙදා ගන්න තීරණය කළා. හරි. අතරම සති දෙකක් තුනක් විතර එක දිගට මේකට ට්‍රීට් කරලා බලන්නයි මම යන්නේ. එතකොට මේ තියෙන පැචස් මේ අවුවට කළු වෙච්චා එහෙම ඉක්මනට අඩු කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. සහ මම දැන් නම් යන්න ඕන මම වොෂ් දාලා ඉවරනාට පස්සේ ගී චුට්ටක් අතු ගහලා දාලා මේවයි මම හැමදාම ගී අතු ගාලා එන පිළිවෙලට ඉන්න ඩයල් එකක් නන් නෙවෙයි. හැබැයි මේ ටිකේ මමම හිතලා සාමාන්‍යයෙන් මම ලොකු ළමෙක් කියන්නේ ලොකු කෙනෙක් විදිහට මට දැනෙන්න අරගෙන කියන්නේ like 2011 වල ඉඳන් 2025 කියන්නකෝ. ඒ වගේ කාලයක් අතරතුර මිනිස්සුන්ගේ ජීවිතවල ගොඩක් වෙනස්කම් වෙනවා. ඒක වෙනවා. සෝ මගේ ජීවිතේත් ලොකු වෙනස්කම් ගොඩක් වෙලා තියෙනවා. මම හිතුවා දැන් 2026 ජනවාරි මාසේ නෙමෙයි යන්නේ 2026 පටන් අරගෙන. ඉතින් මං හිතුවා මගේ ලයිෆ් එක 2026 ඉඳන් ඉස්සරහට මම අලුත් විදිහට අරගෙන යනවා. ඒ කියන්නේ මගේ ජීවිතේ මං කරපු මොන හරි මම දන්නවත් හරි නොදන්නවත් හරි කරපු වැඩි දේවල් තියෙනවා නම් ඒවා අයින් කරනවා. මං දන්නවත් හරි නොදන්නවත් හරි කෙනෙක්ව හර්ට් කළා නම් ඒ දේවල් මං අයින් කරන්නේ. and අර මං
දහම පස්සේ ගොඩාක් දුවන කෙනෙක් නෙවෙයි. හැබැයි මං තීරණය කළා චුට්ටක් බුදුහාමුදුරුවන්ට වැඳලා ජීසස්ට ප්‍රේ කරලා. මොකද මම මේ දෙන්න ඉඳන් මාරට කරනවා. ඉතින් මං ජීසස්ට ප්‍රේ කරනවා, එයා බුදුන්ට මල් පහන් පූජා කරනවා, මම බුදුන්ට මල් පහන් පූජා කරනවා, එයා ප්‍රේ කරනවා. ඉතින් මේ 2026 අවුරුද්ද හරිම ලස්සනට පටන් අරගෙන ජීවිතේ ඉස්සරහට අපේ තියෙන goals achieve කරගන්න step by step හරිම ශක්තිමත්ව යන්න ඕනේ කියලා. ඒ නිසා මං හිතලා මම මගේ සමහර දේවල් වෙනස් කරගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මං හිතුවා මං YouTube channel එකක් පටන් ගත්ත එකේ ඔයාලටත් මේ දේවල් බෙදලා දෙන්න. ඔයාලත් එක්ක ඒ දේවල් බෙදා ගන්න. ඉතින් එහෙම බෙදාගත්තම මම හිතනවා ඔයාලටත් මගෙන් ගන්න දේවල් තියෙනවා කියලා නෙවෙයි. හැබැයි සමහර දේවල් useful වෙයි life එකට. විශේෂයෙන්ම thoughts. මම හිතන විදිහ. ඇත්තටම ජීවිතවල ගොඩාක් හැප්පීම් වෙනවනේ. ඉතින් එහෙම එනකොට මම හිතනවා අපිට පුළුවන් වෙන්න ඕන. ඒක හරිම අමාරු වැඩක්. මටත් ලේසි නෑ. මමත් කරගෙන යන ගමන් මොනහරි හැප්පීම් වෙනකොට කමක් නෑ මේක වෙන්නේ මගේ හොඳට කියලා හිතලා එතනින් මූව් වෙලා අපිට ඉස්සරහට ගිහින් අපේ goals achieve කරගන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ අපි වෙනුවෙන්. මොකද අපි එක තැනම ලොප් වෙලා එක ගැන තනිතර අර තැවි ඉන්නවා නම් එහෙම ඒකෙන් කිසි ඵල ප්‍රයෝජනයක් නැහැ. right? so ඒක හොඳ නැහැ. ඒ නිසා මං හිතනවා අපි මිනිස්සු විදිහට ඉස්සරහට යන්න ඕනේ ගොඩක් ශක්තිමත්. ඉතින් දැන් මම වෙලාවෙත් නිකන් මොටිවේෂනල් ස්පීච් එකක් කරා වගේ නම් යාළුවට දැනුනේ. right? so ඒ වගේ පොෂ් කෑලි මගේ නෑ. මේ සාමාන්‍ය කෙනෙක් තමයි ඉන්නේ. හරි ළමයි. දැන් මගේ before after වෙනස් දැක්කා. ඔයාලත් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරලා බලන්න. මම ඒක ප්‍රොමෝට් කළේ නැහැ. වටිකගේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝට් කරන තරම් මම ලොකු කෙනෙක් නෙවෙයි. සහ ඇත්තටම මම මේක ප්‍රොමෝට් කළා නෙවෙයි. අර ඒක චුට්ටක් හොඳයි වගේ කියලා හිතන තාම දවස් දෙකයිනේ දැන් මේ ඉස්සරහට දාලා බලන්න ඕනේ කොහොමද කියලා. ඉතින් දාලා බලලා ඔයාලට පේනවනේ. ඔයාලත් එක්ක මම ඒක ෂෙයා කරගත්තම් හොඳයි වගේ කියලා හිතනවා නම් අරගෙන ගන්න. මොකද කොණ්ඩේ අනේක අපේ ගෑනු ළමයින්ට තියෙන ලොකු ප්‍රශ්නයක් නේ. මටත් ඒ ප්‍රශ්නේ තියෙනවා ඒ විදිහට. හරි එහෙනම් ළමයි. before after වෙනස බලවනේ දැන් මම කිව්වා වගේ ගිය පොඩක් අතු ගාලා ප්‍රේ කරන්න යන්න ඕනේ. මම ඒකේ ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම්. මම ප්‍රේ කරලා එතන ස්ක්‍රීන් එක ප්‍රේ කරන එක දාන්න කෙච්චර හොඳ නැති නිසා ඒ කියන්නේ නැහැ. ඒක හොඳ නැති දෙයක් නෙමෙයි. හොඳයි. but මං හිතනවා නෑ ඒක මගේ තෝට් එකක්. එහෙම ඕන නැහැ නිකන් සමහර අය හිතන් බලන් එතකොට මෙයා ෂෝ ඔෆ් කරනවා ප්‍රේ කරනවා කියලා කියන ඕවා ඕනේ නැහැනේ. ඉතින් මං ඒක ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන එකෙන් ෂෝට් වීඩියෝ එකක් හදලා දාන්න. එහෙනම් අපි මගේ නයිට් ටයිම් රූටින් එකෙන් හම්බෙනකම් අපිට අදට කියන්න බෑ. දැනට අපි යමු. ඕකේ එහෙනම් බයි ළමයි හැමෝම සතුටින් ඉන්න. 2026 අවුරුද්ද අලුතෙන් පටන් ගන්න, අලුතෙන් හිතන්න පටන් ගන්න, අලුත් දේවල් කරන්න, හැම ගෝල් එකක්ම අචීව් කරගන්න ඉස්සරහට යන්න පුළුවන් වෙන්න. ඕකේ බයි බයි.